මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ග්‍රාම නිලධාරී විභාගයට ඔන්ලයින් අයදුම් කරන්නේ කොහොමද කියන එක. මුලින්ම ඔයා donets.lk කියන වෙබ්සයිට් එකට යන්න. එතකොට ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ පහළට යද්දී ඔයාලට දැක ගන්න පුළුවන් online application EB exam කියලා එකක් දැක ගන්න පුළුවන්. ඒක ක්ලික් කරන්න. ඒකෙදී ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරන් යයි. ඒකෙදී ඔයා apply for exam කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරන් යයි. ඒකේ පහළට යද්දී ඔයාලට ග්‍රාම නිලධාරී විභාගයට ඔන්ලයින් ඇප්ලයි කරන්න තියෙන තැන දැක ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට මේ විභාගයට අදාළ ගැසට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකට ඇප්ලයි කරන්න අවශ්‍ය උපදෙස් පත්‍රිකාවත් ඔයාලට මෙතන ක්ලික් කරලා බලා ගන්න පුළුවන්. මේ දෙවෙනි තැන ක්ලික් කරොත් ඔයාලට ඒ උපදෙස් පත්‍රිකාව බලා ගන්න පුළුවන්. මුලින්ම මේක ඔයා පොඩ්ඩක් කියවලා ඉන්න. එතකොට ඔයාලට දල අදහසක් ගන්න පුළුවන් මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ ඔයා මෙතන තියෙන apply කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකටයි මේකදී අපි මුලින්ම login වෙන්න ඕනේ. ඒකට ඔයාගේ identity number ඇතුළත් කරන්න, ඒ වගේම ඔයාගේ phone number එක ඇතුළත් කරන්න, ඒ වගේම ඔයාගේ email address එක ඇතුළත් කරන්න. ඊට පස්සේ අදාළ කොන්දේසි වලට එකඟ බව හංගවලා next කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට OTP එකක් එයි. ඒක නැවත සබ්මිට් කරාට පස්සේ ඔයාට මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඔයාට ඇප්ලිකේෂන් එක දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ මුලින්ම ඔයා අදාළ දිස්ත්‍රික්කයේ සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තෝරගන්න තියෙනවා. ඉතින් මෙතන ක්ලික් කළා ඔයා අදාළ දිස්ත්‍රික්කයේ සහ ඔයාට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තෝරගන්න පුළුවන්. ඉතින් ඊළඟට තියෙන ඔයා විභාග ලියන භාෂා මාධ්‍ය තෝරන්න. ඉතින් මේකේදී ඔයා සිංහලෙන් ලියනවා නම් සිංහලෙන්, තමිල් වලින් ලියනවා නම් තමිල් සහ ඉංග්‍රීසි වලින් ලියනවා නම් ඉංග්‍රීසි කියන භාෂා මාධ්‍ය තුනෙන් එකක් තෝරලා ඇතුළත් කරන්න. ඊට පස්සේ තියෙන්නේ ඔයාගේ පළමු කැමැත්ත සහ දෙවෙනි කැමැත්ත විදිහට විභාග ලියන දිස්ත්‍රික්ක තෝරන්න. ඉතින් ඔයාට පළමු කැමැත්තට ඔයාට ආසන්නම නගරය තෝරන්න. දෙවෙනි කැමැත්තට ඔයාට ඊළඟට ආසන්නම නගරය තෝරලා ඇතුළත් කරන්න. ඊළඟට තියෙන ඔයාගේ පෞද්ගලික විස්තර ඇතුළත් කරන්න. මේකෙදී ඔයාගේ නම, ඒ දේවල්, ලිපිනය, ඒ වගේ දේවල් ඇතුළත් කරන්න තියෙනවා. ඉතින් පළවෙනිටම තියෙන්නේ ඔයාගේ සම්පූර්ණ නම ඇතුළත් කරන්න. ඉතින් මතක තියාගන්න මේකෙදී ඔයාගේ සම්පූර්ණ නම වාසගමත් එක්ක ඇතුළත් කරන්න ඕනේ ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින්. මේ උදාහරණයටත් දීලා තියෙන්නේ ඒ විදිහට. ඉතින් මම මගේ වාසගමත් එක්ක සම්පූර්ණ නම මේ විදිහට ඇතුළත් කරනවා. ඊළඟට තියෙන්නේ මුලකුරු සමග ඔයාගේ නම ඇතුළත් කරන්න. ඒකෙදී මතක තියාගන්න මේ උදාහරණ විදිහටම ඇතුළත් කරන්න ඕනේ. අපි දාන්න ඕනේ අපේ අවසාන නම. ඒ කියන්නේ රත්නායක. මේ උදාහරණ විදිහටම කමාවක් දාලා ඊට පස්සේ KGCS කියලා ඇතුළත් කරන්න ඕනේ. මේ උදාහරණේ තියෙන විදිහටම ඔයා ඒක ඇතුළත් කරන්න. අනිවාර්යයෙන්ම මුලට දාන්න ඕනේ ඔයාගේ අවසාන නම. ඉතින් ඊළඟට තියෙන්නේ ඔයාගේ permanent address එක සඳහන් කරන්න. මේකේ පළමු කොටුව තුළදී ඔයාගේ postal town එක සඳහන් කරන්නේ නැහැ. දැන් මගේ මිනිගමුව ජනපදයේ 40ද කියලානේ එන්නේ. එතකොට උඩින් අපි ටයිප් කරන්නේ මිනිගමුව ජනපදයේ කියන එක විතරයි. ඊට පස්සේ යටින් තමයි 40ද කියන එක සඳහන් කරන්නේ. ඉතින් මේ විදිහට ඔයාට ඔයාගේ ඇඩ්‍රස් එක හරි විදිහට මේකෙදී ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් සඳහන් කරන්න ඕනේ මේ කොටු දෙක තුල. ඒ වගේම ඔයාගේ ලිපිණයට අදාළ තැපැල් අංකයක් තියෙනවා නම් ඒකත් සඳහන් කරන්න පළමු කොටුව තුල. හරි ඊළඟට තියෙන ඔයාගේ ජෙන්ඩර් එක තෝරන්න. ඒකෙදී මේල් නම් මේල්, ෆීමේල් නම් ෆීමේල් මේල්. ඉතින් ඊළඟ එකේ අහන්නේ ඔයාගේ මේ ලිපිණය තුල පදිංචිය උපන්දා සිටද එහෙම නැත්නම් ලියාපදිංචියද කියන එක. ඉතින් මෙතන බයි ලිනේජ් කියන එක තෝරන්න. ඔයා උපන්දා සිට ඉන්නවා නම් නැත්නම් ඔයා ලියාපදිංචියකින් සිටිනවා නම් මෙතන බයි රෙජිස්ට්‍රේෂන් කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාගේ උපන්දිනය සඳහන් කරන්න තියෙනවා. ඉතින් ඒකේ ඔයාගේ උපන්දිනය නිවැරදිව සඳහන් කරන්න. ඊට පස්සේ තියෙන්නේ මේ එක්සෑම් එකේ ක්ලෝසින් ඩේට් එක වෙද්දී ඔයාගේ වයස, අවුරුදු, මාස සහ දින වලින් සඳහන් කරන්න. ඉතින් ඒක නිවැරදිව හරි විදිහට ඔයා සඳහන් කරන්න. ඉතින් මේක හොයාගන්න අමාරු නම් ඔයාලට පුළුවන් WhatsApp එක හරහා ChatGPT එකට සම්බන්ධ වෙලා ඔයාගේ උපන්දිනය සහ උපන් මාසය සහ උපන් වර්ෂය සඳහන් කරන්න. ඊට පස්සේ අදාළ ක්ලෝසින් ඩේට් එක සඳහන් කරලා ඒ කාලේ වෙද්දී ඔයාගේ වයස, දින, මාස සහ වර්ෂ එක්ක වන්න කියන්නේ. එතකොට ChatGPT එක හරහා ඒක ලේසියෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තියෙන ඔයාගේ මොබයිල් නම්බර් එක සඳහන් කරන්න. ඒක සඳහන් කරන්න. ඊළඟට තියෙන ඔයාගේ ග්‍රාම නිලධාරී වසම සහ ඒකට අදාළ අංකය සඳහන් කරන්න. ඉතින් ඒකත් නිවැරදිව ඔයා සඳහන් කරන්න. ඊළඟට තියෙන ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් සඳහන් කරන්න. ඒකදී ඔයාගේ මුලින්ම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ උසස් පෙළ ප්‍රතිඵල සඳහන් කරන්න ඕනේ. ඉතින් මේ දේවල් නිවැරදිව සඳහන් කරන්න. ඉතින් මේකදී ඔයාගේ මුලින්ම සාමාන්‍ය පෙළ ලියපු අවුරුද්ද සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ විභාග අංකය සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ සබ්ජෙක්ට් එක සහ ඒකට අදාළ රිසල්ට් ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මේකේ ප්ලස් මාර්ක් එක ක්ලික් කළා ඔයාට රිසල්ට් දාන්න අවශ්‍ය වගුව ලබා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට තියෙන ඔයාගේ වෙනත් සුදුසුකම් තියෙනවා නම් ඒ දේවල් සඳහන් කරන්න. විශේෂයෙන්ම ඔයා ඩිප්ලෝමාවක් කරලා තියෙනවා නම්, ඒ වගේම විවිධ පාඨමාලා කරලා තියෙනවා නම්, ඒ වගේම ඔයා උපාධියක් කරලා තියෙනවා නම් අන්න ඒ දේවල් වලට අදාළ තොරතුරු මෙතන ඔයා සඳහන් කරන්න. ඉතින් ඊළඟට තියෙන්නේ ඔයා උසාවිය තුල ඔයාට නඩු කටයුත්තක් සිද්ධ වෙනවද? එහෙම නැත්නම් ඔයා වරදකරුවෙකු වෙලා තියෙනවද කියන එක. ඒක yes නම් yes දාන්න අනිවාර්යෙන්ම. no නම් no දාලා
බිත්තර ටිකට නෝදාගෙන යන්න. yes දැම්මොත් ඒවට අදාළ විස්තර ටික පහතින් අහලා තියෙන ප්‍රශ්න වලට ඔයා සඳහන් කරන්න ඕනේ. ඉතින් ඊළඟ එකකින් අහලා තියෙනවා ඔයා යම්කිසි වැඩ කරපු තැනක විනය හේතුවක් මත සේවයෙන් පහ කරලා තියෙනවද කියලා. එහෙම වෙලා තියෙනවා ඔයා ඒක yes කියලා දාලා ඒකට අදාළ විස්තරය සඳහන් කරන්න. එහෙම දෙයක් වෙලා නැත්නම් ඔයා no කියලා දාන්න. ඉතින් ඊළඟට තියෙන්නේ ඔයා මේ ලබා දුන්නු තොරතුරු සත්‍යයි කියලා සහතික කරන එක. ඉතින් ඒකෙදි ඔයාගේ අස්සන වෙනුවට මෙතන ඔයාගේ නම සඳහන් කරන්න පුළුවන්. ඔයාට මුල් අකුරු සමග නම සඳහන් කරන්න පුළුවන්. වාසකමත් එක්ක නම සඳහන් කරන්න පුළුවන්. ඔයා කැමති විදිහකට මෙතන ඔයාගේ නම සඳහන් කරන්න. ඊළඟට මෙතන දිනේ සඳහන් කරන්න තියෙනවා. හැබැයි ඒක ඇක්ටිව් වෙලා නැහැ. අපිට දිනේ සඳහන් කරන්න හැකියාව නැහැ. ඒක සඳහන් නොකලා කියලා අවුලක් වෙන්නේ නැහැ. හරි මේ පමණයි ඇප්ලිකේෂන් එකේ අපිට ෆිල් කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයා මේ අදාළ තොරතුරු ඔයා ඇතුළත් කරපු තොරතුරු නිවැරදි කියලා බලලා ඒවා නිවැරදි නම් මෙතන save කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට මේ දේවල් save වෙනවා. ඊට පස්සේ ඔයා submit the application කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ තොරතුරු ටික මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. එතනදිත් ඒවා නිවැරදිද කියලා බලන්න. ඊට පස්සේ මේ තොරතුරු නිවැරදි කියන එක ක්ලික් කරලා process to payment කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරන් මේක තුල සඳහන් කරලා තියෙනවා සම්පූර්ණ විභාග ගාත රුපියල් 1000ක් කියලා. ඒ වගේම ඒකට බදු මුදලුත් ඇතුළත් වෙනවා. ඉතින් මේකෙදි සම්පූර්ණ මුදල 1017ක් වගේ ඔයාගෙන් කැපෙනවා. ඉතින් මේක ඔයාට මුදල් ගෙවීම කරන්න පුළුවන් ඔයාගේ වීසා කාඩ් එකෙන් හෝ මාස්ටර් කාඩ් එකෙන්. එහෙම නැත්නම් ඔයාට මෙතන අනිත් ඔප්ෂන් එක pay with BOC කියන එක සිලෙක්ට් කරලා වුණත් මේක පේ කරන්න පුළුවන්. ඉතින් මම මේකෙදි ඔයාලට කාඩ් එකෙන් පේ කරන විදිය කියලා දෙන්නම්. මේක ලේසිම ක්‍රමය. ඉතින් මුලින්ම මේ වීසා මාස්ටර් කාඩ් කියන එක සිලෙක්ට් කරලා process කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ටිකක් වෙලා යද්දි මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරන් මුලින්ම ඔයාගේ කාඩ් නම්බර් එක මේකෙදි සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ මේකෙදි කාඩ් එක එක්ස්පයර් වෙන මාසය සහ අවුරුද්ද සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ මේ කාඩ් එක අයිති කෙනාගේ නම සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ කාඩ් එකේ පිටිපස්සහ තියෙනවා ඉලක්කම් 3ක සිකියුරිටි කෝඩ් එකක්. අන්න ඒක සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ pay now කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බැංකුවෙන් එන OTP කෝඩ් එක සඳහන් කරන්න තියෙනවා. ඒක සඳහන් කරලා confirm කියන බටන් එක ක්ලික් කරන්න. හරි දැන් ඔයාගේ exam ගාස්තුව මේ වෙද්දි ඔයාගේ account එකෙන් කැපිලා තියෙන්නේ. හැබැයි මේකේ පොඩි error එකක් තියෙනවා. මෙතනින් එහාට මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. සුදු පාට ස්ක්‍රීන් එකක් විතරයි දැක ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාගේ වැඩ ටික නවත්තවොත් ඔයාගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් වෙන්නේ නැහැ. ඔයාට එක්සෑම් එකට එන්නේ නැහැ. ඒක නිසා ඔයා නැවත මුලට යන්න. ඒ කියන්නේ donest.lk කියන වෙබ්සයිට් එකට නැවත යන්න. ඊට පස්සේ online application EB exam කියන එක නැවත ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනදී edit and submit කියන එක ඔයා ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා apply කරපු exam ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදී ග්‍රාම නිලධාරී එක්සෑම් එක තුල ඔයාට edit කියන බටන් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ edit කියන බටන් එක ක්ලික් කරලා නැවත අවශ්‍ය නැ එක save දෙන්න. ඊට පස්සේ submit the application කියන බටන් එක ඔයා ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ තොරතුරු සියල්ල මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ දේවල් හරි කියලා process කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ තොරතුරු මෙතන ඇතුළත් කරන්න වෙනවා. ඔයාගේ නම, ID නම්බරය, ඊට පස්සේ මේ terms and condition වලට එකඟයි කියන එක ඔයා ක්ලික් කරන්න. ඊට පස්සේ මේ complete and submit කියන බටන් එක ක්ලික් කරන්න. හරි දැන් ඔයාගේ ඇප්ලිකේෂන් එක හරි විදිහට සබ්මිට් වෙලා තියෙන්නේ. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින් පුළුවන්. හැබැයි මේ වෙලාවේදී ඔයාට ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව ලැබෙන්නේ නැති වෙයි. ඒක සමහර ටික දවසක් යද්දි නැවත සකසයි. එතකොට ඔයාට ඇප්ලිකේෂන් එක නැවත ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය නම් ඔයාට නැවත කලින් ගියපු විදිහටම edit and submit ඔස්සේ ගිහිල්ලා ඒකට අදාළ වැඩ ටික කරලා ඇප්ලිකේෂන් එක නැවත ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් සබ්මිට් කළාට පස්සෙත් ඔයාගේ ඇප්ලිකේෂන් එක යම්කිසි තැනක වැරදිලා තියෙනවා නම් මෙතන edit and submit ඔස්සේ නැවත ඔයාට මේ දේවල් edit කරලා අර කියපු වැඩ ටික කරලා නැවත submit and complete දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ ඇප්ලිකේෂන් එක නැවත හරි විදිහට submit වෙනවා. ඉතින් ඒකත් මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් මගේ channel එක subscribe කරන්න. ඊට අමතරව එහාමින් පවතින bell icon එක click කරොත් මගේ ඊළඟ වැදගත් වීඩියෝ වල notification එකක් ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම like කරන්න, comment කරන්න, යාළුවෝ අතරේ වීඩියෝ එක share කරන්න.